හායි යාළුවනේ, ඉතින් ඔයාලට කොහොමද? මේ මගේ දෙවෙනි වීඩියෝ එක. මට ඉක්මනටම වීඩියෝ එකක් නම් ගේන්න බැරි වුණා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරන්න, like කරන්න. ඉතින් ඔයාලගේ අදහස් comment කරන්න. මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ ජීවිතයේ සිද්ධ වුණ සිදුවීමක් ගැන. ඉතින් අපි හැමෝම විවාහයක් වුණාට පස්සේ තමන්ගෙම කියලා නිවසක වෙනම ජීවත් වෙන්න කැමති. අන්නේ හීනේ වෙනුවෙන් තමයි මෙන්න මේ ගෙපල කැපෙන්නේ. ඉතින් අපි මේ ගෙපල කපාගෙන කාලයකට පස්සේ පොඩි ගෙයක් හැදුවා. ඉක්මනටම පදිංචි වෙන්න ඕන හන්දා. ඉතින් අපි ඒ ගෙදර භාගයක් ගඩොලින් භාගයක් ලෑලි වලින් තමයි හැදුවේ. පස්සේ කාලයක ඉතුරු වැඩ ටික සම්පූර්ණ කරගන්න හිතාගෙන. ඉතින් මෙහෙම කාලයක් ගිහිල්ලා ඉතින් අපි ඒ ගෙදර චූටි බබෙකුත් එක්ක පදිංචි වුණා. ඉතින් ජීවිතේ ප්‍රශ්න කරදර අපි හැමෝටම එනවා. ඉතින් හිතන්නේ නැති වෙලාවක තමයි ඒ වගේ දේවල් අපේ ජීවිතයට එන්නේ. හැමදේම වෙන්නේ මිනිස්සුන්ට. ඉතින් අපිට ඒ වගේ කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ගේ හදාගෙන ඒ ගෙදර මාස 6ක් වගේ තමයි පදිංචි වෙලා හිටියේ. ඉතින් මේ තියෙන්නේ ඒ ගෙදරදී ගනිපු ෆොටෝ. අපේ බබාට බත් දෙනකන් බත් දෙන දවසත් අපි ඒ ගෙදර තමයි හිටියේ. ඉතින් අපි මාස 6ක් ඒ ගෙදර ඉන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ මේ තියෙන 2024 3 වෙනි මාසේ 23 වෙනිදා එදා තමයි අපේ ගේ ගිනි ගත්තේ. එදා කියන්න ඕනේ ඉතින් එදා අපි ගෙදර හිටියේ නැහැ. හැන්දෑවේ අපි ගෙදර එනකොට මෙන්න මේ වගේ දෙයක් තමයි අපිට දකින්න ලැබුණේ. ඉතින් මහා අසරණකමක්, මහා වේදනාවක් දැනුණු මොහොතක් මේක. ජීවිතේ අපේ ගොඩනගාගත්තු හැම දෙයක්ම මේ වගේ ඇස් ඉස්සරහා බොඳ වෙලා යන මොහොත, හිත කඩන් වැටෙන මොහොත, හරිම වේදනාත්මක මොහොතක්. ඉතින් මේගේ ගිනි ගනිපු හේතුව අපි අදටත් දන්නේ නැහැ. නොයෙකුත් ප්‍රශ්න හැමෝම ඇහුවා. ගෙදර ගින්දර තිබුණද, කරන්ට් එක තිබුණද වගේ දේවල්. ඉතින් ගෙදර නැති වෙලාවක අපි ගින්දර තියන්නේ නැහැ. කරන්ට් එක ගත්තෙත් නැහැ අපේ ගෙදරට. ඉතින් හැමදේම කාලයට බාර දීලා අපි හිත හදාගන්න බැරුව කාලයක් හිටියා. ඊට පස්සේ ඉතින් අපි ආදරෙන් පරිස්සම් කරපු ආදරණීය මතක සටහන් හැම දෙයක්ම ඒ ගින්නටම යට වෙලා තිබුණා. චූටි බබෙක් ඉන්නවා කියන්නේ අපි ඒ බබා ඉපදුණු දවසේ ඉඳන්ම කොයිතරම් දේවල් ආදරෙන් පරිස්සම් කරනවද. ඉතින් අපිට ඒ හැම දෙයක්වත් නැති වුණා. ජීවිතේ අපි කොයිතරම් දේවල් ආදරෙන් පරිස්සම් කරත්, ආදරෙන් ළඟ තියාගෙන හිටියත් ඒවා නැති වෙලා යන්න ගත වෙන්නේ සුළු මොහොතයි. ඉතින් අපි ඒ හැම අත්දැකීමකටම මුහුණ දුන්නා. ඉතින් කාලයක් ගියා අපිට හිත හදාගෙන ආයෙ නැගිටින්න. ඒත් අපිම තීරණය කරගත්තා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. අපි ආයෙමත් නැගිටින්න ඕන. අපි ආයෙමත් පිළිවෙලක් වෙන්න ඕන ගෙයක් දොරක් හදාගෙන අපේම කියලා. ඉතින් මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ. එහෙම උණු පළියට ඉතින් අපි එක තැන ඉඳලා හරියන්නේ නැහැ. අපේ ජීවිතේමයි අපි නැති කරගන්නේ. ඉතින් ඒ හින්දා අපි හිතාගත්තා ආයෙමත් එතන ගේ හදාන්න. ඉතින් හස්බන්ඩ් තනියම තමයි එයාගේ මහන්සියෙන් ඒ ගේ හදන්න උත්සාහ කරේ. ඉතින් මටත් චූටි බබෙක් හිටපු හින්දා එයාට වචනකින් ඇරෙන්න වෙන සපෝට් එකක් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් අපි ඊළඟට අපේ ජීවිතේ වියදම් ගොඩාක්ම අඩු කරගෙන ලොකු කැපකිරීමක් කරගෙන තමයි අපි ඊළඟට අපේ ගේ හදාගන්න පටන් ගත්තේ. ඉතින් යාළුවනේ එයා හරිම උත්සාහවන්ත පිරිමියෙක්. එයාගේ ඒ කැපවීම, එයාගේ උත්සාහය හින්දා තමයි අපිට ආයෙමත් අපේම ගෙයක් හදාගන්න පුළුවන්කම තිබුණේ. ඉතින් ජීවිතේ කොයිතරම් ප්‍රශ්න ආවත් අපි ඒ මත්තෙම ඉන්නේ නැතුව අපි උත්සාහවන්ත වෙලා අපේ ජීවිතය අපිම හදාගන්න ඕන. මොකද ජීවිතය කියන්නේ කරදර ප්‍රශ්න එන තැනක්නේ. අපි කරදර ප්‍රශ්න එනවා කියලා ජීවිතෙන් පැනලා යන්න බෑ. අපි ඒ හැම දෙයක්ම විඳ දරාගෙන එන හැම ප්‍රශ්නයකටම, කරදරයකටම මුහුණ දීලා අපි ආයෙත් නැගිටින්න ඕන. අපි ගෙයක් දොරක් හදාගන්නවයි කියන එක
කොයිතරම් අමාරු වැඩක්ද දැන් කාලේ කියලා හිතනවා. මොකද අපි ගඩොලින් ගඩොල ඒ හැමදේම බලද්දී හරිම අමාරු වැඩක්. ඉතින් ඒ අමාරු වැඩේ කොහොම හරි අපි කරගත්තා. ඉතින් එදා මේ ගින්නෙන් පස්සේ මෙන්න මේ වගේ නටබුන් ටිකක් තමයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් කොයිතරම් දේවල් මේ ගින්නට යට වෙලා ගියාද. ඒත් අපි මොනවා කරන්නද, ජීවිතේ හැටි මෙහෙම තමයි. ඉතින් මේ තියෙන්නේ අපි ඒ හදාගත්තු දෙවෙනි ගෙදර. ඉතින් ගඩොලින් තමයි ඒ ගෙදර සම්පූර්ණ වැඩ ඉවර කරේ. ඉතින් ඒ ගෙදරත් අපි මේ විදියට හදලා ඔලුව ජනෙල් තියලා ඉතින් කපරාදු කරේ නැහැ. චූටි බබත් එක්ක ඉක්මනටම පදිංචි වෙන්න ඕන හන්දා අපි ඒ ගෙදර ඉතින් පදිංචි වුණා. වැඩ ඉවර කරන්න තව කාලයක් යන හන්දා ඉතින් අපි ඉක්මනටම පදිංචි වුණා. දැන් අපි පදිංචි වෙලා මාස 3ක් වගේ වෙන්නේ. මේ තියෙන්නේ පදිංචි වුණු දවස. ඉතින් අපි මේ ගෙදර අවසානයත් නිමාවත් ලස්සන කරගන්න ඕන. ඉතින් ඒකට තව අපිට කාලය අවශ්‍යයි. චූටි බබත් එක්ක අපි ඉක්මනටම පදිංචි වුණ අවස්ථාව වැඩි හින්දා. ඉතින් යාළුවනේ මම තව වීඩියෝ එකකින් ඔයාලව බලන්න එන්නම්. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.